ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කියූ පුවත ගැන ඊයේ දිනේදී මුළු රටම කතා වුණා. අපේ රටත් රටේ මිනිස්සුත් වෙනුවෙන් දවල් රෑ නොබල මහන්සි වුණ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඉක්මන් සුවය පතන්න කිසිම කෙනෙක් දෙපාරක් හිතුවේ නැහැ. එතුම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරදී තවත් පිරිසක් අජිත් රෝහණ මහතායයි පවසමින් වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සහ වීඩියෝ කීපයක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු කරන්න පටන් ගත්තා. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගියෙකුගේ වීඩියෝවක් එහි ඇතුළත් වූ අතර මේ වීඩියෝ දැකපු හැමෝම ඇතරම ගොඩක් කලබල වුණා. ඒත් මේක සම්පූර්ණයෙන්ම බොරු වීඩියෝ එකක්. වෛරසය වැළඳී පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබපු අජිත් රෝහණ මහතා මේ වන විට තරමක් සුවාතර පැමිණ අද උදෑසන සාමාන්‍ය වාටුවකට මාරු කරලා තියෙනවා කියලා ආරංචි මාර්ග වාර්තා කරනවා. ඉතින් බොරු ප්‍රචාර යවන අයට කියන්න තියෙන්නේ මේ වන විට එතුමා සාමාන්‍ය තත්ත්වයෙන් සිටින බවයි. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එතුමාට සම්පූර්ණයෙන්ම ඉක්මන සුවය ලැබේවා කියලා.